හතර වැටින් එළිය වැටීගෙන එද්දී කුරුල්ලන්ගේ මිහිරි සද්දෙත් එක්ක ඔන්න ලස්සන දවසක් උදා වෙලා. කොහොමද ඔයාලට මගේ ආදරණීයයන් හැමෝම හොඳින් ඉන්නවා නේද? අදත් මගේ channel එකට ගොඩ වැදුණු ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි ජීවිතේ ගත වෙන හැම මොහොතක්ම සතුටින් ලස්සනට ගත කරන්න අපි හැමෝම කැමති නේද? එහෙම හිතන්නකෝ. ඔයාලා අතින් ඔයාලගේ පවුලේ අයට පුංචි රස කෑමක් හදලා දෙන්න ඔයා කැමති නේද? අපි මේ ගෙවන ජීවිතේ පුංචි වෙලාවත් ගෙදර අය එක්ක රස කෑමක් එක්ක තේ ටිකක් බොන්න පුළුවන් නම් ඒකත් ඇති අපිට සතුටු වෙන්න. එහෙනම් ඉතින් පොඩි රස කෑමක් හදන්න යංකු කුස්සියේ පැත්තට. අද දවල් පාන්කාරයා වෙලේ පාන් රාත්තලක් ගත්ත අවසර තේ බොන්න. ගෙදර ඉදුණු අලිපේර ගෙඩියකුත් තිබුණ හින්දා මට හිතුණා මේකෙන් තේ බොන්න රස කෑමක් හදන්න ඕන කියලා. එහෙනම් ඉතින් යංකු වැඩේට. පොඩි අයත් මේ කෑමකට නම් ගොඩාක් ආස වෙයි. අලිපේර ගෙඩිය කපලා මෙන්න මෙහෙම සෝරලා මද ටික දාගමුකෝ. ඒකට සීනි ටිකකුත් එකතු කරලා හොඳට කලවම් කරගත්තා. අපිට කැමති විදිහට කැමති රසකට ඉතින් සීනි ටිකක් අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. දැන් පාන් රාත්තලේ මේ අයින් කොටස් අයින් කරලා පෙති කපා ගමුකෝ. පරිස්සමෙන් ඉතින් පෙති ටික කපා ගන්න ඕන පාන් ගෙඩියේ. මොකද අර පෙති පාන් වගේ නෙමෙයි. ඉතින් ටිකක් කැඩෙන්න එහෙම බලනවා. දැන් ඇස්රා මාගරින් ටිකක් අරගෙන පාන් පෙත්තේ හොඳට ගාගමු. සීතකරණ ඉතින් ටිකක් කලින් අරගෙන මේක තියන්න ඕනේ. නැත්තම් ඉතින් ගා ගන්න අමාරුනේ. හොඳට පාන් කෑල්ල මේ වගේ ගා ගන්නවා. ඔන්න ඒ විදිහට අලිපේර ටිකත් ගාගෙන
දැන් තව පාන් පෙත්තක් උඩින් තියලා මේ විදිහට හදා ගන්නවා. ඉතිරි පාන් පෙති ටිකේ ඔක්කොගෙම මේ විදිහට ගාලා හදාගමුකෝ. බලන්නකෝ ගෑවහම තියෙන ලස්සන පාන් පෙත්තේ. බලන්නකෝ මෙයාලා හින්දා මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. දැන් මේ විදිහට ත්‍රිකෝණාකාර හැඩයට මේ ගාගත්ත පාන් පෙති ටික ඔක්කොම කපා ගමු. මීට පරිස්සමට ඔක්කොම ටික කපා ගමු. මගේ වීඩියෝ වල වැරදි අඩුපාඩු ඇති. ඒවට මට සමා වෙන්න කියලා කියනවා. මොකද මම තාම මේ YouTube වලට අලුත් කෙනෙක්නේ. ඔන්න හොඳ තේ ටිකකුත් වක් කරගෙන දැන් රස බලන වෙලාව තමයි. එහෙනම් ඉතින් මෙයාගේ නැටුමත් බලලම යන්නකෝ. ගිහින් එන්නම් මදට. සතුටින් පරිස්සමින් ඉන්න.